දේවදත්ත ජාතක කතාව ගෞතම බුදුන්ගේ කාලයේ එකම මාර්ගයේ ගමන් කළ නමුත් වෙනස් අවසානයක් තෝරාගත් කෙනෙක් ජීවත් වුණා. දේවදත්ත සිද්ධාර්ථ ගෞතමගේ ඥාති සහෝදරය. යශෝදරාවගේ සහෝදරය. ශක්තිමත්, ආඩම්බර, අභිලාෂකාමී. නමුත් ඊර්ෂ්‍යාවෙන් දැවෙනවා. හැමෝම සිද්ධාර්ථට හිස නමන්නේ. මමත් ඒ ගෞරවය ලබන්න සුදුසුය. සිද්ධාර්ථ, මට සංඝයා වහන්සේලාගේ නායකත්වය දෙන්න. එක්ව අපට ලෝකය පාලනය කළ හැකිය. නමුත් ගෞතම බුදුන් වහන්සේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර පරිගැනීමේ විෂ තවත් ගැඹුරට පැතිර ගියේ. ඔහු බලයට ආශා කළේ ධර්මය සඳහා නොව තමන් වෙනුවෙන්. ඔහු සංඝයා වහන්සේ වේද කිරීමට උත්සාහ කළා. ඔහු බුදුන්ට විරුද්ධව පවා කුමන්ත්‍රණය කළා. නමුත් සත්‍ය පරාජය කළ නොහැක. හානි කිරීමට ගත් සෑම උත්සාහයක්ම ඔහුගේම දුක් වේදනා තවත් ගැඹුරු කළා. ඔහුගේ ඊළඟ උත්සාහය වූයේ නාලගිරි නම් මත් පෙව් ඇතෙකුට බුදුන් වහන්සේ ඝාතනය කිරීමට ඉඩ දීමයි. දේවදත්ත බුදුන් වහන්සේ ගමන් කළ වීදිය දිගේ නාලාගිරි නම් දරුණු ඇතෙකු නිදා හැරියේ. දුවන්, ඒක භාග්‍යවතුන් වහන්සේව පාදා දමන්නයි යන්නේ. දේවදත්ත කෑගැසුවේ, බුදුන් වහන්සේ සංසුන්ව හා නිශ්චලව උතුම් ඇත්‍රාජයාණෙනි ඔබට සාමිය ලැබේවා. ඇතා භාග්‍යවතුන් වහන්සේ දුරින් වඩිනු දුටුවේ. උන්වහන්සේ දුටු විට ඔහු තම හොඬවැල ඔසවා කන් සහ වලිගය කෙලින් තබාගෙන භාග්‍යවතුන් වහන්සේ දෙසට දිව ගියේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි ඇතා ප්‍රේමණීය කරුණාවේ සිතුවිලි වලින් වට කළා. ඇතා තම හොඬවැල පහත් කර භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටුණේ. භාග්‍යවතුන් වහන්සේ තම දකුණු අතින් ඇතාගේ නළලට පිරිමැද්දේ. කොහොමද? තිරිසනුන් පවා ඔහුට කීකරු වෙනවා. දේවදත්තගේ සැලසුම් අසාර්ථක විය. නමුත් ඔහු නතර වූයේ නැත. බුදුන් වහන්සේ ඝාතනය කිරීමට ඔහු ගත් ඊළඟ උත්සාහය වූයේ බුදුන් වහන්සේ මාර්ගයේ ගමන් කරන විට උසකින් ගලක් විසි කිරීමයි. ඉහළ පර්වතයකින් ඔහු බුදුන් වහන්සේ මරා දැමීමට ගලක් තල්ලු කළේය. දේවදත්ත මෙවර ඔහු දිවි ගලවා ගන්නේ නැත. පර්වතය කැඩී යයි එක් කැබැල්ලක් පමණක් බුදුන්ගේ ඇඟිල්ලට වදී. දේවදත්ත කම්පනයටපත් විය. කිසිවක් කළ නොහැකි දේවදත්ත පැවසිය. දේවදත්ත භික්ෂූන් 500 දෙනෙකු රවටා බුදුන් හැර යාමට සැලැස්විය. දේවදත්ත මාව අනුගමනය කරන්න. මම සැබෑ විනය උගන්වමි. නමුත් ඕම් සත්‍ය අවබෝධ කරගත් පසු ආපසු පැමිණිය. සිදු වූ දෙයින් පසුව පවා බුදුන් වහන්සේ දේවදත්ත කෙරෙහි කිසිදු වෛරයක් දැක්වුවේ නැත. දේවදත්ත දුර්වල වුණා, අසනීප වුණා, වෛර කළා, තනි වුණා. දේවදත්ත කහිමින් මම මැරෙන්න කලින් බුදුන් වහන්සේව දකින්න ඕනේ. ඔහු බුදුන් වහන්සේ බැහැදක තමා කළ දේට සමාව අයදීමට උත්සාහ කළ නමුත් එය ප්‍රමාද වැඩිය. බුදුන් වහන්සේ වෙත යන අතරමඟදී දේවදත්ත ඔහුගේ නපුරු ක්‍රියාවන් නිසා නරකාදිය, නිරය තුලට ඇද වැටුණේය. එපා! එපා! අයියෝ! ඔහුගේ අවසාන සමාව ඉල්ලීමට පෙර ඔහුව පොළොව විසින් ගිල ගන්නා ලදී. උඩගුකමට ඔබ සහ සත්‍ය අතර පවරක් ගොඩනගා ගත හැකිය. ඊර්ෂ්‍යාව ඉතාමත් දක්ෂ අය පවා විනාශ කරයි. වෛරයේ මාවත දුක් විඳීමට පමණක් මඟ පාදයි. ආලෝකය සමීපතම අයට පවා මඟ හැරී යා හැකිය. ඔබේ හදවත ආරක්ෂා කරගන්න. ඔබේ මනස ආරක්ෂා කරගන්න.